ඔවුන් කෙරෙහි විශ්වාසය තබලා මේ වාර්තාව උත්සාහයට ලබා දෙන තුරු අපි తాවකාලිකව මේ අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන් කරනවා. අපේ සටනට තිත නෙවෙයි කොමාවක් තියෙනවා. ඒ වෛද්‍ය වාර්තාවෙන් අපි බලාපොරොත්තු වෙනවා සුරේෂ්ලේ මැතිතුමාට සහනයක් ලැබේවි, ශානිකේ වදකාගාරයෙන් මිදෙන්න ලැබේවි කියලා. ඒ රඳවා තිබෙන තැන වද හිංසාවට ලක් වෙනවා නම් වෙනත් තැනකට යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙනවා කියලා. මේ රටේ විශේෂඥ මනෝවෛද්‍යවරු 5 දෙනා විසින් අධිකරණ වෛද්‍යවරයා දීපු තීරණයට පටහැනි තීරණයක් වෙන එකක් නැහැ කියලා. ඒ අනුව ඔවුන් කෙරෙහි විශ්වාසය තබලා මේ වාර්තාව උත්සාහයට ලබා දෙන තුරු අපි తాවකාලිකව මේ අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන් කරනවා. ඒ වගේ මේ තීරණය දෙස බලලා ඒ තීරණයෙන් අපසෑහීමකටපත් වෙන්න බැරි නම් නැවතත් අපි අපේ සටන ආරම්භ කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ නිසා අපි අධිකරණයේ ඒ තීරණයට අනුව විශේෂඥ මනෝවෛද්‍යවරු 5 දෙනා ගනු ලබන ඒ පිළිබඳ තීරණයක් ලෙස අවධානයෙන් සැලකිල්ලෙන් බලා සිටිමින් අපේ දින 3ක සත්‍යග්‍රහය මෙතෙන් සිට අවසන් කරනවා. ඒ අනුව තමයි අපේ ඊළඟ සටන් පියවර තීරණය වෙන්නේ. මේ විපක්ෂ විදියට පටන් ගන්නකොටම සලේගේ වදකාගාරයේ හිටපු ඒ වදකාගාරයේ තියාගෙන හිටපු සලේව නැවත අපේ රටේ ජාතික රෝහලට ගෙනෙන්න සිද්ධ වුණා. ඒක තමයි මෙතන තිබිච්ච වැදගත්ම ජයග්‍රහණය. ඒ වගේම දැන් විශේෂඥ වෛද්‍යවරු 5කට දාලා මේ පිළිබඳ අවසන් තීරණය ගන්න අධිකරණයේ තීරණය කළා තියෙනවා. මේ දෙකම කෙරෙහි සැලකිල්ල දක්වලා තමයි අපේ මේ සටන අපි తాවකාලිකව අවසන් කරන්නේ. දැන් වගේ මේ මාතෘභූමියට ජය වේවා! මාතෘභූමියට ජය වේවා! ඉතාම කටන රණවිරුවට ජය වේවා! අධිකරණ වෛද්‍ය අධිකරණ වෛද්‍ය වාර්තාවේ විශේෂඥ මනෝවෛද්‍යවරයා විස්තරව සඳහන් කරලා තිබුණා ඔහුගේ මානසික තත්ත්වයේ ප්‍රකෘති මට්ටමට ගෙන එන්න නම් ඔහුට දැන් රඳවා සිටින ස්ථානයේ පැහැරව මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා දිය හැකි දීමට සුදුසු ස්ථානයකට ගෙන යා යුතුයි කියලා කියන කාරණේ. ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ නිශ්චිත විධාන තියෙනවා. රඳවා තිබෙන තැන වද හිංසාවට ලක් වෙනවා නම් වෙනත් තැනකට යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙනවා කියලා. ඒ අනුව මේ අවසාන තීරණය ගන්න මේ පිළිබඳ මනෝවෛද්‍ය විශේෂඥයන්ගේ කමිටුවකට යොමු කරලා තියෙන නිසා අපේ සටනට තිත නෙවෙයි කොමාවක් තියෙනවා. ඒ වෛද්‍ය වාර්තාවෙන් අපි බලාපොරොත්තු වෙනවා සුරේෂ්ලේ මැතිතුමාට සහනයක් ලැබේවි, ශානිකේ වදකාගාරයෙන් මිදෙන්න ලැබේවි කියලා. ඒ වාර්තාව බාර දුන්නට පසු අවශ්‍ය වුණොත් සටන අපි ආරම්භ කරනවා. හැබැයි මේ සුරේෂ්ලේ සංකේතයක් විදියට අරගෙනයි සමස්ත රණවිරු ප්‍රජාවට ඉලක්ක කරගෙන මේ හිංසනය කරේ. ඒ නිසා සමස්ත රණවිරු ප්‍රජාව රැකගන්න ජනපෞරක් වෙන්න කෙලෙදුම ගන්නා ජාතියව සූදානම් කියන පරිවිඩය මේ රටේ මේ මොහොතේ රට බේරගන්න කියලා ඒ වෙලාවේ බියක් නොතිබුණත් මේ වෙලාවේ තමන්ගේ ජීවිතය ගැන බියෙන් සැලෙන තමන්වත් අත්අඩංගුර අර මේ වගේ වද හිංසා කරાવી කියලා බියෙන් සැලෙන සියලුම රණවිරුවන්ට කියනවා ඔබ සෑම වෙනුවෙන්ම අපි අනිවාර්යයෙන්ම පෙනී සිටිනවාමයි.